බලන්න මේකේ සමීකරණයේ මූල දෙකම ධන වන පරිදි සමීකරණයේ මූල දෙකම ධන වෙනවා කියන්නේ එක මූලයක් ඇල්ෆා නම් අනෙක බීටා නම් මෙයත් බිඳුවට වඩා වැඩි වෙන්න ඕන මෙයත් බිඳුවට වඩා වැඩි වෙන්න ඕන. දැන් හිතන්න ඔයා ධන සංඛ්‍යා දෙකක් ගැන. ධන සංඛ්‍යා දෙකක එකතුව ධනයි. ධන සංඛ්‍යා දෙකක ගුණිතය ධනයි. ඔන්න ආයෙ හිතන්න. ධන සංඛ්‍යා දෙකක එකතුව ධනයි. ධන සංඛ්‍යා දෙකක ගුණිතය ධනයි. ඒ ධන සංඛ්‍යා දෙකක. දැන් ප්‍රශ්නේ එකතුව ධන නම් ඒ දෙන්නා ධන දෙන්නෙක්ද? ගුණිතය ධන නම් ඒ දෙන්නා ධන දෙන්නෙක්ද? මේක තමයි දැන් ගැටලුව. එකතුව ධන නම් අනිවාර්යයෙන්ම මෙයත් ධනයි මෙයත් ධනයි කියන්න බෑ. හේතුව ලොකු ධන කෙනෙකුයි පොඩි ඍණ කෙනෙකුයි. 7 එකතු කිරීම ඍණ 2. උත්තරේ ධනයි. ඒතකොට වෙන වෙනම ධනයි කියන්න බෑ. දෙන්නගේ ගුණිතය ධන නම් ඒත් දෙන්න වෙන වෙනම ධනයි කියන්න බෑ. පැහැදිලිද මං කියන එක? එතකොට දැන් බලන්න මේ කතන්දරේ. දැන් මට තියෙනවා අර්බුදයක් ගැටලුවක්. මේ දෙන්නම ධන නම් එකතුවක් ධන නම් ගුණිතයක් ධන නම් මූල දෙක ධන වෙනවාද? හොඳට අහගන්න මේ පොයින්ට් එක. එකතුව ධනයි ගුණිතය ධනයි. එහෙනම් මේකෙන් කියන්න පුළුවන්ද මට ඇල්ෆාත් ධනයි බීටාත් ධනයි කියලා? මේකෙන් කියන්න පුළුවන්ද ඇල්ෆාත් ධනයි බීටාත් ධනයි කියලා? මතක තියාගන්න මේ දෙක ප්‍රමාණවත් නෑ. මූලවල එකතුවක් ධන වෙලා ගුණිතයක් ධන වුණාම මූල දෙක වෙන වෙනම ධන වෙන්නේ නෑ පුතේ. පැහැදිලිද? මූල දෙක ධන නම් මේ දේ සිද්ධ වෙනවා. මේ පැත්තෙන් මේක හරි. මේ පැත්තෙන් මේක හරි. මේ දෙන්න ධන නම් මේකත් සිද්ධ වෙනවා මේකත් සිද්ධ වෙනවා. හැබැයි මේ දෙක උන පමණින් දකුණු පැත්ත සිද්ධ වෙන්නේ නෑ. නෑමයි. ඇයි එහෙම කියන්නේ? මේ බලන්න උදාහරණ දෙකක්. වර්ගජ සමීකරණයක මූල එන්න පුළුවන්නේ අතාත්තික වෙලා. අපි හිතමු එකක් 3 ඍණ 2යි කියලා හිතන එක මූලයක්. එහෙනම් මේ වර්ගජ සමීකරණයේ අනෙක් මූලය අනිවාර්යයෙන්ම 3 ධන 2යි. ඇයි ඒ අතාන්තික මූල තියද්දී ඒවා සංකීර්ණ ප්‍රතිබද්ධ වෙනවා. එතකොට මේ දෙන්නගේ එකතුව ගන්න. එකතුව 6යි. අන්න එකතුව ධනයි. මේ දෙන්නගේ ගුණිතය ගන්න. වර්ග දෙක අන්තරයක් 3 වර්ගයේ ඍණ 2යි ගේ වර්ගය. උත්තරේ 13යි. ආන්න බලන්න. එකතුවක් ධනයි ගුණිතයක් ධනයි. එහෙනම් මූල දෙක ධනද? නෑ. අතාත්තික සංඛ්‍යාවක් අතාත්තික සංඛ්‍යාවක්. එහෙනම් මතක තියාගන්න මූල ධන වෙන්න අවශ්‍යතාව අහනවා නම් මුලින්ම කරන්න ඕන මූල තාත්තික බව කියන එක. මූල තාත්තික බව කියන එක. එහෙනම් මතක තියාගන්න මෙන්න මේ වර්ගජ සමීකරණයක මූල දෙකම ධන වෙන්න අවශ්‍යතාවය සඳහා කාරණා 3ක් තියෙනවා. අංක 1 මතක තියාගන්න. අංක 1 පුතේ පළවෙනි කාරණාව තමයි මූල තාත්වික වෙන්න ඕන. දෙවෙනි කාරණාව තමයි මූලවල එකතුව ධන වෙන්න ඕන. තුන්වෙනි කාරණාව තමයි මූල ගුණිතය ධන වෙන්න ඕන. මේ කාරණා 3ම සිද්ධ වෙලා නම් මූල දෙක ධනයි කියන්න පුළුවන්. එහෙනම් මතක තියාගන්න මෙන්න මේ කියන දේ මොකද්ද මං කියන්නේ? මේ බලන්න මං කියන දේ හොඳට බලා ගන්න පුතේ. ඩෙල්ටා විශාලයි හෝ සමානයි බිඳුව ඡේදනය මූලවල එකතුව ධන ඡේදනය මූල ගුණිතය ධනයි. මේ කාරණා 3ම සිද්ධ වෙනවා නම් විතරයි මූල දෙකම ධන වෙන්නේ. මූල දෙකම ධන වෙන්න නම් මේ කාරණා 3ම සිද්ධ වෙන්න ඕන.
එතකොට මේ දෙක විතරක් ප්‍රමාණවත් නෑ. මොකද අතාත්වික සංඛ්‍යා දෙකකට එකතු වෙලා ධන උත්තරයක් ගන්න පුළුවන්. ඒ අතාත්වික සංඛ්‍යා දෙකම ගුණ වෙලත් ධන උත්තරයක් ගන්න පුළුවන්. ඒ නිසා අංක 1ට කන්සිඩර් කරන්න ඕන සලකන්න ඕන ඩෙල්ටා විශාලයි හෝ සමානයි බිඳුව කියන එක. ඇයි ඒ තාත්වික සංගුණක වල අපේ සිලබස් එකේ තියෙන තාත්වික සංගුණක විතරයි. තාත්වික සංගුණක ආව ගමන් අනිවාර්යයෙන්ම අතාත්වික මූල සංකීර්ණයි ප්‍රතිබද්ධයි වෙනවා. අතාත්වික මූල සංකීර්ණ ප්‍රතිබද්ධ වෙනවා. යම් කිසි වර්ග සමීකරණයට අතාත්වික මූල තිබ්බොත් ඒවා සංකීර්ණ ප්‍රතිබද්ධ වෙනවා. අතාත්වික මූල තිබ්බොත්. ඒ නිසා මුලින්ම තාත්වික වෙලා ඉන්න ඕන. පැහැදිලිද? තේරෙනවද මං කියන එක? ඔන්න හරි. දැන් පුතා ඔය කාරණා තුන තිබුණොතින් මූල දෙකම ධන වෙනවා. දැන් අපි අසමානතා තුන වෙන වෙනම විසඳමු. පැහැදිලිද මං කියන එක? දැන් බලන්න මේ වර්ගජ සමීකරණය සම්මත ආකාරයට හදාගමු. රයිට්? අපිට තියෙන x වර්ගයේ ඍණ 5x ධන 1. ඔන්න බලන්න මං ඊළඟ පේජ් එකට යනවා. x වර්ගය ඍණ 5x ධන 1 එකතු කිරීම ලැම්ඩා වතාවක් x වර්ගය ධන 3x ධන 1 සමානයි බිඳුව නේද තිබුණේ? x වර්ගය ධන 3x ධන 1 රයිට් හොඳයි. දැන් අපි යමු. එහෙනම් පළවෙනි කන්ඩිෂන් එක. මේක ඉස්සෙල්ලාම සම්මත ආකාරයට හදාගමු. මොකද්ද සම්මත ආකාරය? තැන් වල තියෙන x පද එක ළඟට ගන්නවා. 1 ධන ලැම්ඩා වාරයක් x වර්ගය. නියත පද නෙමෙයි x පද 3යි ලැම්ඩා ඍණ 5. නියත පද ලැම්ඩා ධන 1 සමානයි බිඳුවයි. එහෙනම් x තාත්වික වෙන්න ඕන හින්දා x ආයතයේ r විය යුතු බැවින් මට ලියන්න පුළුවන් ඩෙල්ටා විශාලයි හෝ සමානයි බිඳුවයි. ඩෙල්ටා කියන්නේ b වර්ග ඍණ 4යි ac 3යි ලැම්ඩා ඍණ 5 පූර්ණ වර්ගය b වර්ගය ඍණ 4යි a කියන්නේ 1 ධන ලැම්ඩා c කියන්නේත් 1 ධන ලැම්ඩා ධන 1. මේක විශාලයි හෝ සමානයි බිඳුවයි. දැන් බලන්න බැලූ බැල්මටම වර්ග දෙක අන්තරයක් තියෙනවා. එහෙනම් සාධක දිහා බලන්න පුතේ. 3යි ලැම්ඩා ඍණ 5 ඍණ දෙවාරයක් ලැම්ඩා ධන 1. එක සාධකයක්. අනෙක් සාධකය බලන්න 3යි ලැම්ඩා ඍණ 5 ධන දෙවාරයක් ලැම්ඩා ධන 1. දැන් මෙන්න මේ අසමානතාවය විසඳන්නයි තියෙන්නේ. මං සුළු කරා හරි කියලා මං හිතනවා. මේක සුළු කරොත් මට එනවා මෙතනින් ලැම්ඩෙක් එනවා ඍණ 7ක් එනවනේ. ඔන්න බලන්න පුතේ මම මෙතන ලියන්න. මේක සුළු කරොත් 3යි ලැම්ඩා ඍණ 2යි ලැම්ඩා කියන ලැම්ඩා ඍණ 5 අඩු කිරීම 2 කියන ඍණ 7. එහෙනම් මෙතන එනවා ලැම්ඩා ඍණ 7. ලැම්ඩා ඍණ 7. මොකක්ද දෙන්නේ? ලැම්ඩා ඍණ 7 වාරයක් මෙතන බලන්න 5යි ලැම්ඩා ඍණ 3 නේ. 5යි ලැම්ඩා ඍණ 3 විශාලයි හෝ සමානයි බිඳුවයි. එතකොට මේ අසමානතාවය විසඳන්න ඕන. අසමානතාවයේ තියෙන්නේ ලැම්ඩා වලින්. එහෙනම් ලැම්ඩා අක්ෂය. ඒ සාධකයේ ශුන්‍ය වෙන x අගයන්. කවුද පුතේ? මෙතන සමාන කිරීම තියෙන නිසා මේ බෝලේ පාට වෙනවා. එහෙනම් 3 බෙදීම 5යි මෙතන 7යි. දැන් ඒ කලාපයේ ලකුණ තීරණය කරන්න ඕනේ. අර කලාපයේ ලකුණ තීරණය කරන්න පුළුවන් වාට ඕන එක්ස්ට්‍රා ගියන් දාලා නැතිනම් නායක සංගුණකේ දිහා බලලා. එහෙනම් මේ කලාපයේ ධනයි, මේ කලාපයේ ඍණයි, මේ කලාපයේ ධනයි. එහෙනම් මට ඕන ධන කලාප දෙක. එතනින් එනවා විසඳුමක්. මොකක්ද එන්නේ විසඳුම? පළවෙනි අවශ්‍යතාවයට දාලා විසඳුම ලැබෙනවා. ලැම්ඩා කියන කෙනා
කුඩා වෙන්න ඕන 5න් 3ට වඩා හෝ 7ට වඩා ලැම්ඩා විශාල වෙන්න ඕන. මෙන්න පළවෙනි අවශ්‍යතා කුලකය. ඔය මට්ටමින් තිබ්බහම ඇති. දැන් මේ මොකද්ද මේ කරන්නේ? මූලවල එකතුව සහ ගුණිතය ධන වෙන කතන්දරේ යන්නේ. මේ බලන්න මෙතන පොඩි අඩුපාඩුවක් තියෙනවා නේ. මෙතන සමාන කිරීම දාන්න ඕන. හරි. මට කලින් සමාන කිරීම දාන්න බැරි වුණා. මොන සමාන කිරීම දැම්මා. ඒතර පළවෙනි අවශ්‍යතා කුලකේ හරි. පළවෙනි අවශ්‍යතා කුලකේ හරි. right මූල තාත්වික වන බවට ලැම්ඩා මෙන්න මේ පෙදෙස් වල මෙන්න මේ වසම් වල ඉන්න ඕන. මෙන්න මේ කලාප වල ඉන්න ඕන. දැන් අපි යනවා මූලවල එකතුවට. අපි යනවා මූලවල එකතුවට. right මම මූලවල එකතුව ගන්න හදන්නේ මෙයාගේ පුතේ අපි මූල ගමු ඇල්ෆා බීටා කියලා. x ට ලැබෙන උත්තර එකක් ඇල්ෆා කියලා ගන්න අනෙක බීටා කියලා ගන්න. දැන් මට උවමනයි ඇල්ෆා ධන බීටා. මට උවමනයි ඇල්ෆා ධන බීටා. මම මෙතන මේක ලියනවා. හරි? ඇල්ෆා ධන බීටා යම් බලන්න අපි. මේ බලන්න. අපි ඇල්ෆා ධන බීටා ගමු. ඇල්ෆා ධන බීටා කියන කෙනා මොකද වෙන්න ඕන? විශාලයි බිඳුව වෙන්න ඕන. එහෙනම් මෙතනින් එනවා ඇල්ෆා ධන බීටා කියන්නේ ඍණ b බෙදීමේනේ. ඍණ 3 ලැම්ඩා ඍණ 5 බෙදීම 1 ධන ලැම්ඩා. විශාලයි බිඳුවයි. ඒතර මේ අසමානතාවයේ විසඳද්දිත් ලැම්ඩා අක්ෂය මේ සාධකයේ බිඳුවෙන් x කියන්නේ මොනවද? මෙතන 5 බෙදීම 3 මෙතන ඍණ 1. ඒතර මෙතන ඍණ 1 සමාන නැහැ. මෙතන 5 බෙදීම 3. එතකොට උඩ නායක සංගුණකයේ ධනයි යට නායක සංගුණක උඩ ඍණයි යට ධනයි ලකුණ ඍණ නිසා මේ කෙලවර ඍණ. ඊට පස්සේ ධන. ඊට පස්සේ ඍණ. එහෙනම් විශාල බිඳුව උන මේක. එහෙනම් එතනින් එන විසඳුම් කුලකය මෙතනින් එන විසඳුම් කුලකය ඍණ 1ට වැඩි 5 බෙදීම 3ට වඩා අඩුයි. ඍණ 1ට වැඩි වෙන්න ඕන ලැම්ඩා 5 බෙදීම 3ට වඩා අඩු වෙන්න ඕන. මෙන්න විසඳුම් කුලකය. හරි? ඔන්න විසඳුම් කුල මම ඒකේ සරලව ලිව්වේ අන්තිම විසඳුම නෙමෙයි නිසා. පැහැදිලිද කියන එක? නායක සංගුණකයේ ඍණ නිසා මෙහි ඍණයි ධනයි ඍණයි නැත්නම් අගයන් දාලා බලන්නත් පුළුවන්. ඔන්න විසඳුම් කුලකේ ආවා. right? දෙවෙනි එක ඕක. තේරුණාද? උතර මට දැන් විසඳුම් කුලක දෙකක් තියෙනවා. මම පුතේ ඔය විසඳුම් කුලක දෙක සමග තුන්වෙනි එකත් ගන්න. මම තුන්වෙනි එක මෙතන ලියන්නම්. ඔයාලට මම හිතනවා පැහැදිලිව පේනේවි කියලා. මම මෙතන ලියනවා. ඊට පස්සේ මූල ගුණිතය ධන වෙන්න ඕන. ඇල්ෆා බීටා කියන කෙනා ධන වෙන්න ඕන. මේ බලන්න. ඇල්ෆා බීටා ධන වෙන්න ඕන. හරි? ඇල්ෆා බීටා ධන වෙන්න ඕන කියද්දි කවුද ඇල්ෆා බීටා c බෙදීම a. c කියන්නේ ලැම්ඩා ධන 1 බෙදීම a ලැම්ඩා ධන 1 විශාලයි බිඳුවයි. ඔව් මෙතනින් එන්නේ එක විශාලයි බිඳුවයි කියලා. මේක සත්‍යයි. මේක සත්‍යයිනේ. ඒතර මූල ගුණිතය ධන වෙනවා. පැහැදිලිද මං කියන එක? මූල ගුණිතය ධන. එහෙනම් දැන් විසඳුම් කුලක තුනක් ඇත්තටම තියෙනවා. මෙතන තුන්වෙනි එක සත්‍යයක් නිසා ඒක අපිට ගන්න ඕනේ නැහැ. එහෙනම් අවසාන විසඳුමට 1 සහ 2 යන්න වෙනවා. අවසාන විසඳුමට 1 සහ 2 යන්න වෙනවා. දැන් මොකක්ද මේ කලේ? මූල තාත්වික වෙන්න ඕනේ අංක 1, එකතුව ධන වෙන්න ඕන අංක 2, ගුණිතය ධන වෙන්න ඕන අංක 3. ඔය තුනම තෘප්ත කරනවා නම් සමීකරණේ මූල යුගලම ධනයි. මූල යුගලම ධනයි. දැන් එන්න. එහෙනම් අන්තිම විසඳුමට අපි යන්. එහෙනම් අන්තිම විසඳුම වෙන්නේ පුතේ මම මෙතන ලියන්නම්. අන්තිම විසඳුම වෙන්නේ මේ ටිකේ ඡේදනය. මොකද්ද? විසඳුම කියලා මම ලියන්නම්. විසඳුම 1 ඡේදන 2 ඡේදන 3. ඔන්න විසඳුම. අවශ්‍යතා 3. උතර පළවෙනි අවශ්‍යතාවය මම
මම ලියනවා. මෙන්න පළවෙනි අවශ්‍යතාවය. මෙන්න ලැම්ඩා අක්ෂය. පළවෙනි එකේ තියෙන්නේ 3 බෙදීම 5 සහ 7. මෙතන තියෙන්නේ ඍණ 1 සහ 5 බෙදීම 3. මම ඉස්සෙල්ලා මේක ලකුණු කරන්නම්. ඍණ 1 මෙතන. ඍණ 1 මෙතන. 5 බෙදීම 3 මෙතන ලකුණු කරන්න. අතන 3 බෙදීම 5 මෙතන. ඒ බෝලේ පාට වෙනවා පුතේ. 3 බෙදීම 5 ඊට පස්සේ 7. ඒ බෝලෙත් පාට වෙනවා. දැන් මේ අවශ්‍යතාව බලන්න. ඍණ 1යි ඍණ 1යි 5 බෙදීම 3යි අතර. ඒ කියන්නේ මෙන්න මේ ටික තමයි වෙන්න ඕන. දෙවෙනි එක බලන්න. 5න් 3ට වඩා අඩු වෙන්න ඕනලු දෙවෙනි එක. 5න් 3ට වඩා අඩු වෙන්න ඕනලු. ඒ කියන්නේ මෙහි. ඊට පස්සේ 7ට වඩා වැඩි වෙන්න ඕනලු. ඒ කියන්නේ මෙහි. දැන් මේ දෙකේම ඡේදනය මොකද්ද? මේ දෙකේම ඡේදනය මෙන්න මේ ටික. එහෙනම් ලැම්ඩා මෙන්න මේ රේන්ජ් එකේ ඉන්නවා නම් මූල දෙකම ධන වෙනවා. පළවෙනි අවශ්‍යතාවයේ දෙවෙනි අවශ්‍යතාවයේ තුන්වෙනි එකේ ආවේ නැහැ ලැම්ඩාට කුලකයක්. ඒ ඔක්කොම ලකුණු කරා. මෙතන ලකුණු කරලා ඉවර වෙලා අවසාන විසඳුම ලියන්න යන්නේ අපි. රයිට්? එහෙනම් මොකද්ද වෙන්නේ පුතේ? මෙතන මට එනවා අන්තිම උත්තරේ. ලැම්ඩාට තමයි මම උත්තර හොයන්නේ. ලැම්ඩා සමානයි කුලකයකින් ලියමු. ලැම්ඩා කියන්නේ තාත්වික සංඛ්‍යාවක් කියලා මුලින්ම ලියන්න ඕන. එක්ක තිතයි කමාවයි නැත්නම් සිරක් පටන් ගන්නවා ඍණ එකකින්. එයාට වඩා වැඩි ලැම්ඩා කුඩයි හෝ සමානයි 3 බෙදීම 5යි. ඔන්න උත්තරේ. එතකොට කෙනෙක් මූල තාත්වික බව සැලකුවේ නැත්නම් මේ පරාසය මේ කුලකේ මේ උත්තර කුලකේ වෙනස් වෙනවා. එහෙනම් මූල දෙකම ධන වෙන්න නම් අංක 1ට කරන්න ඕන මූල තාත්වික වෙන්න ඕන. අංක 1ට කරන්න ඕන මූල තාත්වික වෙන්න ඕන. අංක 2ට මූලවල එකතුව ධන වෙන්න ඕන. අංක 3ට මූල ගුණිතය ධන වෙන්න ඕන. ඔය මූල දෙකම ධන නම් එහෙනම් මට කියන්න පුතේ මූල දෙකම ඍණ වෙන්න අවශ්‍යතාවයක්. මොකද වෙන්න ඕන? මූල දෙකම ඍණ වෙන්න අවශ්‍යතාවය මොකද්ද? මූල දෙකම ඍණ වෙන්න අවශ්‍යතාවය ඒකෙත් ඩෙල්ටා විශාලයි හෝ සමානයි බිඳුව වෙන්න ඕන. දෙක මූල දෙකම ඍණ නම් එකතුව කුඩයි බිඳුව වෙන්න ඕන. මූල දෙකම ඍණ නම් ගුණිතය නැවත ධන වෙන්න ඕන. ඒතර මේ තුන් දෙනා මේ අවශ්‍යතා කුලක තුනේ ඡේදනයෙන් තමයි අන්තිම විසඳුමට යන්න පුළුවන් මූල දෙකම ඍණ නම්. පැහැදිලිද මං කියන දේ? එහෙනම් ඔයාට මං ඉගැන්නුවේ මූල දෙකම ධන වෙන්න අවශ්‍යතාවය ගොඩක් දෙනෙක් මෙන්න මේ අවශ්‍යතාවය මගහැරලා ගණන් හදනවා මේ දෙක විතරක් අරගෙන. එතකොට එයාගේ විසඳුම වෙනස් වෙනවා. පැහැදිලිද? මොකද අතාත්වික සංඛ්‍යා දෙකකට පුළුවන් මොනව කරන්නද? එකතු වෙලා ධන උත්තරයක් හදන්න ගුණ වෙලා ධන උත්තරයක් හදන්න. ඔයා ඕනනම් නෝට් එකක් දාලා මෙන්න මෙහෙම ලියා ගන්න. අතාත්වික මූල සහිත වර්ගජ සමීකරණයක අතාත්වික මූල සහිත වර්ගජ සමීකරණයක මූල එකිනෙක සංකීර්ණ ප්‍රතිබද්ධ වේ. මූල එකිනෙක සංකීර්ණ ප්‍රතිබද්ධ වේ. ඒ කියන්නේ එක මූලයක් u ධන vi වෙද්දී අනෙක් මූලය u ඍණ vi ටයිප් එකට එනවාමයි. මෙතන uv කියන්නේ තාත්වික සංඛ්‍යා. i කියන්නේ i වර්ගයේ සමානයි ඍණ 1 වන කෙනා. අතාත්වික ඒකකේ. ඔය දන්නවා සංකීර්ණ සංඛ්‍යාවල. රයිට්. ඔන්න පුතේ යමු. ඊළඟ ගානත් මේ හා සම්බන්ධම පොඩි ඉදිරියක් තියෙන්නේ. අපි ඊළඟ ගානෙන් බලමු කොහොමද කියලා. දැන් මේ ටික ආයි ඕනනම් බෑක්වර්ඩ් ගිහිල්ලා බලන්න පුළුවන් තමන්ට තියෙන පොයින්ට්ස් මොනවද කියලා. බැරි දේවල් තියෙනවා නම් මගෙන් අහන්න. මේක ඉවර වෙලා මම ඔයගොල්ලන්ගෙන් ප්‍රශ්න අහන්න chance එකක් දෙනවා. ඔයගොල්ලන් මගෙන් ප්‍රශ්න අහන්න ඉවර වෙලා අපි ඒ පිළිබඳව